අද මම ඔයාලට කියන්න යන්නේ අපේ ටෙලි ලෝකයේ ඉන්න පවර් කපල් එකක් ගැන. සංගීත් සහ දිනිති වල්ගමගේ කිව්වම ලංකාවේ නොදන්න කෙනෙක් නැහැලි. මේ දෙන්න හරීම ආදරණීයයි වගේම සෝෂල් මීඩියා වලත් හරීම ඇක්ටිව්. හැබැයි අද මේ දෙන්න ගැන හැමෝම කතා වෙන්න පටන් අරන් තියෙන්නේ සංගීත් තමන්ගේ Facebook එකට දාපු හරිම සංවේදී ඒ වගේම පිරිමින්ට ලොකු ආදර්ශයක් දෙන සටහනක් නිසායි. සංගීත් කියන්නේ තමන්ගේ බිරිඳ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න ලෑස්ති පිරිමියෙක් කියලා මේ කතාවෙන් හොඳටම තේරෙනවා. සංගීත් ලියලා තිබුණේ හරිම ගැඹුරු කතාවක්. ගොඩක් පිරිමි හිතන්නේ තමන්ගේ බිරිඳ ඉස්සරහා දන නැමුවොත් හරි එයාට උදව් කළොත් හරි පිරිමිකම නැති වෙනවා කියලා. ඒත් සංගීත් කියන්නේ අපේ ලොකුකම් දරාගෙන බඩගිනි වුණාම කන්න හදලා දීලා රෙදි ටික හොදලා අල්මාරියට එනකම් ඒ හැමදේම කරන්නේ ඒ ආදරණීය අද්දෙකෙන් නම් එයා ඉස්සරහා දන ගැහුවට පිරිමිකම නැති වෙන්නේ නැහැ කියලයි. ගෙදර දොර පිරිසිදු කරලා අසනීප වුණාම කකුල් මිරිකල තවන්නේ තමන්ගේ බිරිඳ නම් අන්තිමට තමන්ට ඉන්නේ එයා විතරක් නම් එයාට දන ගහලා වැන්දත් පවු නැහැ කියලා සංගීත් හරිම අපූර්වට ලියලා තිබුණා. මේ කතාවට සෝෂල් මීඩියා වල දැන් පට්ටම ප්‍රතිචාර ලැබෙනවා. මොකද හැම පිරිමියෙක්ම මෙහෙම හිතනවා නම් පෞල් ජීවිත මීට වඩා ගොඩාක් ලස්සන වෙන නිසා. සංගීත් විතරක් නෙවෙයි. දිනිතිත් ආදරය ගැන හරි අපූර්ව අදහසක් බෙදාගෙන තිබුණා. එයා කියන්නේ ජීවිතේ හැමදාම එකම විදිහට එකම රටාවකට ගියොත් ආදරේ වුණත් පල් වෙන්න පුරුවන් කියලයි. ඒ නිසා ආදරේ හැමදාම නැවුම්ව තියාගන්න නම් අලුත් අත්දැකීම් විඳින්න ඕනි, ජීවිතේ පුංචි වෙනස්කම් කරගන්න ඕනි කියන එකයි දිනිතිගේ මතය. මේ දෙන්න නිතරම ට්‍රැවල් කරන්නේ එකට විනෝද වෙන්නේ අන්නේ නිසා වෙන්න ඇති. ආදරේ පරණ වෙන්න නොදී අලුත් මතකයන් එකතු කරගන්න එක තමයි මේ දෙන්නගේ සතුටේ රහස කියලා අපිට දැන් පැහැදිලි. දිනිති මේ අතරේ තවත් ලස්සන මතකයක් අලුත් කරලා තිබුණා. එයා ඉන්දියාවේ බැංගලූරු වල විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත කාලේ ගැන. ඒ කාලේ දිනිතිගේ පණ වගේ හිටපු හොඳම යාළුවා තමයි සංගීතා. දිනිති සංගීතගේ උපන්දිනයට 2013 අවුරුද්දේ ගත්ත පරණ ෆොටෝ එකක් දාලා තිබුණා. ඒ කාලේ තිබුණු ෆැෂන් දෙකම නම් hina යනවා. රෝස පාට සපත්තු, රෝස පාට බෑග් දාගෙන හිටපු ඒ කාලේ මතක් කරලා දිනිති කියලා තිබුණේ හොඳම යාළුවොත් එක්ක තමයි අඩුවෙන්ම ෆොටෝ තියෙන්නේ කියලයි. ඒ වගේම දිනිති ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඉන්ටර්විව් එකට පවා උදව් කරලා තියෙන්නේ මේ සංගීතා කියන යැහෙලියලු. ඇත්තටම සංගීත් සහ දිනිති කියන්නේ Tamanගේ පෞද්ගලික ජීවිතය වගේම අතීත මතකයන් ගැනත් හරිම විවෘතව කතා කරන නිහමානී යුවලක්. මේ දෙන්නගේ ආදරේ කතාව තවත් ලස්සන වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.